වයිබෝවන් සුබ දවසක් ඒ පාදස්කු කීර්තනාලිකාරෝ ඔබ අද සාදරයෙන් පිළිගන්නවා. අදත් හරි ප්‍රයෝජනවත් වීඩියෝ එකක් විශේෂයෙන්ම කාන්තාවන්ට හොඳම ප්‍රයෝජනවත් හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අපි අරන් ආවේ. බුද්ධද කීරිය. එහෙම නැත්නම් යුපර්බෝනියා හරටා කියලා හඳුන්වන ශාකය. එහෙම නැත්නම් ඇදුම ශාකය කියලා හඳුන්වනවා අපි. ගම්මොල විහාරය හඳුන්වන්නේ කැපුම් කීරිය කියලා මේ ශාකයට. පොඩි පැලෑටියක් මේක ගෙවත්තේ ගෙයවට විශේෂයෙන්ම වතුර ටැංකි ටැප් තියෙනවට තැන්වල ඒ වගේම ඔය මදක් හෙවර තියෙන තැන්වල හොඳට පැලවෙන ශාකයක් මේක. වත්තේ හේනේ කුඹුරේ හැම තැනම තියෙනවා මේක. කවුරුත් මේකේ ඖෂධීය වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා වීඩියෝ එක ගේනවා මේ විදියට. විශේෂයෙන්ම මේකේ හොඳ වේදනානාශක ගුණයක් තිබෙන ශාකයක්. අපි මේක තේ එකක් විදිහට අපි හදලා කොහොමද කාන්තාවයන්ගේ ඔසප් ක්‍රියාවලිය හා ඒ වේදනාව සම්බන්ධ ගැටලු නිරාකරණය කරගන්න භාවිත කරන්නේ කොහොමද කියන පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම. විශේෂයෙන්ම ඔසප් ප්‍රවාහය නියාමනය කරනවා මේ ශාකය. ඒ වගේම දේශීය වේදකමේ පාවිච්චි කරන ඔසප් වේදනාව සමනය කිරීමට, ඒ වගේම ඔසප් කැක්කුම ලිහිල් කිරීමට පාවිච්චි කරනවා. ඒ වගේම ඒ ස්වභාවික සංයෝග හෝමෝන උච්ච ආයතනය සමතුලිත කිරීමට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම ඔසප් වීම හා සම්බන්ධ පොදු රෝග ලක්ෂණ අඩු කරන්නත් මේ කැපුම් කීරිය ශාකයේ මේ තේක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මාංශ පේශි වේදනාව අඩු කරනවා. ආතරයිටිස් රෝගය වැනි රෝග සදා වේදනාවට හොඳ වේදනානාශකයක් ආතරයිටිස් රෝගය සුව කිරීමටත් හොඳ ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක් මේක. වීඩියෝ එක පුරාවට අපි කතා කරනවා රෙසිපි එක මේ විදිහට කරාගෙන යද්දී කැපුම් කීරිය ටික කඩාගෙන මේ විදිහට හොඳට හොද ගන්න ඕනේ. හොඳට හොදගෙන තමයි අපි මේ විදිහට මේක මේ සකස් කරන දැන් 3-4 පතාවක් හොඳට හොද ගන්න හේතුව තමයි පොළොව මට්ටමේ තියෙන පොඩි ශාකයක් මේකේ දූවිල්ල වැලි තියෙන්න පුළුවන් පිරිසුදු වෙන්න පුළුවන් ශාකය. ඒ නිසා 3-4 වතාවක් හොඳට හොද ගන්නවා මේ විදිහට. හොදගෙන තමයි අපි මේක සකස් කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන්ම ඔසප් වීම සම්බන්ධ ඇති වෙන වේදනාවන්ට ඉතාමත් හොඳ ඖෂධීය ගුණයක් තියෙන පානයක් තමයි සකස් කරන්නේ. විශේෂයෙන්ම ඔසප් වීම ක්‍රියාවලිය සම්බන්ධ තිබෙන ගැටලු වලට විසඳුමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔසප් ක්‍රියාවලිය නියාමනය කරන්න පුළුවන් මේ ඖෂධීය ශාකයෙන්. කැපුම් කීරිය කියලා මේක හදනවා. එක එක ප්‍රදේශවල එක එක නම් වලින් හඳුන්වනවා. විශේෂයෙන් බුද්ධද කීරිය කියලා හඳුන්වනවා. ඒ වගේම අදුම ශාකය කියලා හඳුන්වනවා. ඒ වගේම යුපර්බෝනියා හරටා කියලා හඳුන්වනවා. මේ විදිහට මේක තම්බ ගන්න අපි විනාඩි 15ක් 20ක් විතර තම්බ කරන්න හොඳට මැටි මුත්තියක දාලා ඊටපස්සේ හිඳනකොට අපි මේක බාගෙන මේ විදිහට අපි ඉවත් කරගන්නවා. මේකේ කොළ ටික ඉවත් කරන පෙරාගෙන ගන්න ලැහැත්තිය. මේක නිමල බොන්න. එතකොට තමයි රහ මේකේ. මේ විදිහට ඉවත් කරලා හදාගෙන අපි මේක මේ පෙරලා අයින් කරගෙන වතුර ටික ගන්නවා මේ විදිහට. මේක අපේ ගම් වල මේ ඔසප් ක්‍රියාවලිය සම්බන්ධව අත්තම්මල ඒ වගේ පෑම්මල පාවිච්චි කරපු ඖෂධයක් මේක. මේ ප්‍රචලිත නැහැ වැඩි. නමුත් අපිට දැන් මේක සමහරක් කාන්තාව ඔසප් ක්‍රියාවලිය වේදනාවක් සමග මේක පාවිච්චි කරනවා, පානය කරනවා. මේ විදිහට සකස් කරගෙන මේම නිමෙන්න දාලා අපිට පුළුවන් විදුරුවට දාලා මේක බොන්න. එහෙමනම් අපි ගිහිල්ලා එන්න ඉරහැත්තිය මේ සම්බන්ධ ගැටලුවක් වුණා තියෙනවා කමෙන්ට් කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔසප් ප්‍රවාහය නියාමනය කිරීමට ඔසප් කැක්කුම ලිහිල් කිරීමට ඔබේ තියෙන ඔසප් ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු සදා මේ පාන ඉතාමත් හොඳයි. එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. ඔබට නිරෝගී සුබ දවසක්.